අපේ පවුලේ අම්මා තාත්තාට වඩා මට ආදරේ නැන්දා. මේක මම පොඩි කාලේ ඉඳන්ම දන්න මගේ හිතට දැනෙන සත්‍යයක්. නැන්ද කියන්නේ මගේ අම්මගේ එකම නංගි. එයාගේ නම නන්දා වුණාට මම කවදාවත් එහෙම කියලා නෑ. මගේ කටහඬ ඇරුණු දවසේ ඉඳන් මම කිව්වේ නැන්දා කියලයි. ඒ නම ඇතුලේ තිබුණු බැඳීම වචනවලට පෙරලන්න මට තාමත් බෑ. නැන්දලාට ළමයි නැති එක එයාලා මං දිහා බලන සෙනෙහස පිරුණු බැල්මට හේතුව වෙන්න ඇති කියලා ගොඩක් අය කිව්වා. ඒත් මට හිතෙන්නේ ඒක ඊට වඩා එහා ගිය දෙයක් කියලා. නැන්දාගේ ආදරේ කොන්දේසි විරහතයි. අම්මගේ තාත්තගේ ආදරේ මගේ අනාගතේ, මගේ ප්‍රතිඵල, මගේ හැසිරීම වගේ දේවල් එක්ක ගැට ගැහිලා තියෙද්දි නැන්ද මට ආදරේ කළේ මමම වීම ගැන විතරයි. මම ගැන කියනවා නම් කවින්දු. ඒ-ලෙවල් ඉවර කරලා ජීවිතේ පාරක් හොයාගන්න දගලන තරුණයෙක්. සතියට දවස් 2ක් විවෘත විශ්වවිද්‍යාලයේ පාත්‍රමාලාවකට ගියාට ඒකෙන් මගේ හිස්කම පිරුණේ නෑ. දවසට පැය 4ක් කැම්පස් එකේ හිටියත් ඉතුරු පැය 20ම මම ගත කළේ අනාගතය ගැන අවිනිශ්චිත හැඟීමකින්. මගේ වයස මේ වෙද්දි අවුරුදු 20ක් වුණාට මට ඊට වඩා පෙනුමක් තිබුණා. අඩි 5 අඟල් 7ක උස ක්‍රීඩා කරපු නිසා හැදුණු ශක්තිමත් ශරීරය එක්ක මාව දකින අය හිතුවේ මම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයෙක් කියලායි. අපේ ගෙදර තිබුණේ නැන්දලාගේ ගෙදරට යාබදව. වෙන් කරලා තිබුණේ පොඩි කම්බි වැටකින් විතරයි. ඒ නිසා මගේ දවසේ වැඩි කාලයක් ගෙවුනේ නැන්දලාගේ ගෙදර. බන්දුල මාමා බැංකුවක වැඩ කරපු නිසා උදේ ගියාම එන්නේ රෑ වෙලා. ඒ නිසා දවල් දවසන නැන්දට හිටපු එකම හවුල්කාරයා මම. කවින්දු පුතේ තේ එකක් බොමුද? කුස්සියේ ඉඳ නැහෙන නැන්දාගේ කටහඬ මගේ දවසේ සාමාන්‍ය දෙයක්. මම පොතක් කියවමින් හිටියත්, ෆිල්ම් එකක් බලමින් හිටියත් ඒ කටහඬට මම වහාම ප්‍රතිචාර දක්වනවා. හදන්න නැන්දේ මම එනකන් ඉන්න. මම එහෙම කියලා කුස්සියට යද්දි නැන්ද සීනි එකයි තේකොළ එකයි ලෑස්ති කරලා මං දිහා බලාගෙන ඉන්නවා. ඒ ඇස්වල තිබුණේ පුදුමාකාර සෙනෙහසක්. ඒ දවස්වල මම ප්‍රධාන පෙළේ සමාගමක කළමනාකරන පුහුණු තනතුරකට අයදුම් කරලා තිබුණා. ඒක මගේ හීනයක් වගේ ජොබ් එකක්. සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙලා තියෙනවා කියලා ලියුම ආපු දවසේ මම මුලින්ම දිව්වේ නැන්දට කියන්න. නැන්දේ මට ඉන්ටර්විව් එකට කෝල් කරලා මම හති දාගෙන කියද්දි නැන්දාගේ මුහුණේ ඇඳුනේ අව්‍යාජ සතුටක්. ඇත්තමට පුතේ මම දැනගෙන හිටියා ඔයාට ඒක ලැබෙනවා කියලා. ඔයා හරිම දක්ෂයිනේ. ඇය මගේ ඔළුව අතගාලා කිව්වා. අම්මයි තාත්තයි සතුටු වුණාට එයාලගේ සතුටු එක්ක හොඳට කරන්න ඕන අපතේ යවන්න එපා වගේ උපදෙස් මාලාවකුත් ආවා. ඒත් නැන්ද දුන්නේ ශක්තිය විතරයි. සම්මුඛ පරීක්ෂණයට යන දවස උදා වුණා. මම ලස්සනක ඇඳගෙන කොණ්ඩේ පීරගෙන එළියට බහිද්දි නැන්ද මල් පෝච්චියකට වතුර දමමින් හිටියා. මාව දැකලා ඇය hina වුණා. මගේ පුතා අද හරියට මහත්තයෙක් වගේ. බුදු සරණයි පුතේ. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා දන්න දේ විශ්වාසයෙන් කියන්න. අය මගේ අත අල්ලලා කිව්වා. ඒ වචන ටික මට කොයිතරම් ශක්තියක් වුණාද කියලා මම විතරයි දන්නේ. ඒත් ජීවිතේ අපි හිතන විදිහටම වෙන්නේ නෑනේ. සම්මුඛ පරීක්ෂණය මම හිතුවට වඩා අමාරු වුණා. එයාලා අහපු ප්‍රශ්නවලට මම උත්තර දුන්නත් මගේ හිතේ තිබුණු විශ්වාසය ටිකෙන් ටික දිය වෙලා ගියා. මට එහා පැත්තේ හිටපු අනිත් අර මට වඩා කොච්චරම් දේවල් දන්නවද කියලා මට හිතුණා. මම ගෙදර ආවේ බිඳුණු හිතකින්. කොහොමද ඉන්ටර්විව් එක? තාත්තා ඇහුවේ බලාපොරොත්තු සහගතව. අමාරුයි තාත්තේ, හුඟක් අය ඇවිත් හිටියා. මට නම් හිතෙන්නේ නෑ ලැබෙයි කියලා. මම බිම බලාගෙන කිව්වා. ඕකේ තමයි මම කිව්වේ හොඳට සූදානම් වෙන්න කියලා. ඔය කැම්පස් යනවා විතරක් මදි. ලෝකෙ ගැන දැනුමක් තියෙන්න ඕන. තාත්තගේ කටහඬේ තිබුණේ තරවටුවක්. අම්මත් ඒක අනුමත කරනවා වගේ නිහඬව හිටියා. මගේ හිත තවත් බිඳුණා. මම කාමරයට ඇවිත් ඇඳට වැටුණා. මට ඕන උනේ මුළු ලෝකෙම හැංගෙන්න. ටික වෙලාවකින් කාමරේ දොරට කවුදෝ තට්ටු කළා. පුතේ, ඒ නැන්දාගේ කටහඬ. මම දොර ඇරියා. නැන්දා අතේ තේ කෝප්පයක් තියාගෙන හිටියා. ඇය ඇතුළට ඇවිත් මගේ ඇඳේ කොනකින් වාඩි වුණා. මොකද මේ මූණ එල්ලගෙන ලෝකෙ ඉවර වුණා නගේනේ. මට බෑ නැන්දේ, මම කිසිම වැඩකට නැති එකෙක්. තාත්තත් බනිනවා. මගේ ඇස්වලට කඳුළු පිරුණා. නැන්ද තේ කෝප්පය මේසෙ උඩින් තියලා මගේ ළඟට ඇවිත් මගේ පිට අත ගෑවා. කවුද එහෙම කිව්වේ? ඔයා වගේ දක්ෂ ළමෙක්. එක ඉන්ටර්විව් එකකින් කෙනෙක්ව මනින්න බෑ පුතේ. සමහර විට ඒ ජොබ් එක ඔයාට ගැලපෙන්න නැතුව ඇති. ඊට වඩා හොඳ දෙයක් ඔයාට ලැබෙන්න ඇති. ජීවිතේ කියන්නේ දිනන එකම නෙවෙයි. වැටෙන එක ජීවිතේ කොටසක්. වැදගත් වෙන්නේ වැටුනම ආයෙ නැගිටින එක.
ඇල කතා කරපු විදිහ ඒ කටහඬේ තිබුණු සංසුන් බව මගේ හිතේ ගින්දර නිවලා දැම්මා. මට දුක මම තාත්තව කලකිරෙව්වා නේද කියලා. පිස්සුද? තාත්තලා එහෙව තමයි. එයාලා ආදරේ පෙන්වන්නේ එහෙවා. එයාට ඕන ඔයා හොඳ තැනක ඉන්නව දකින්න. ඒත් ඒක ඔයාට පීඩනයක් කියලා එයාට තේරෙන්නේ නැහැ. ඔයා ඔයා ගැන හිතන්න. මේකෙන් පාඩමක් ඉගෙන ගන්න. ඊළඟ පාර මීට වඩා හොඳට සූදානම් වෙන්න. මම ඉන්නව ඔයාට උදව් කරන්න. ඇය මගේ ඔළුව අතගාලා දැන් ওই තේ එක බීලා මූණ හොදගෙන එන්න. අපි දෙන්න එකතු වෙලා වත්ති පොඩි වැඩක් කරමු. ඔළුවට හොඳයි කියලා නැගිට්ටා. ඒ මොහොතේ මට නැන්ද පෙනුනේ මගේම අම්මා කෙනෙක් වගේ නෙවෙයි ඊටත් වඩා දෙයක්. ඇය මගේ හොඳම යෙහෙලිය වුණා. මගේ උපදේශකවරිය වුණා. මගේ හිතේ තිබුණු කළුවර නැටි කරලා දාපු ආලෝකයක් වුණා. ඊළඟ දවස් කිහිපය මම ගත කළේ නැන්ද එක්ක. ඇය මගේ හිත හදන්න අලුත් දේවල් හොයාගත්තා. එක දවසක් ඇය යෝජනා කළා ගෙවල් දෙකම මැද කම්බි වැට ළඟ පාවිච්චි නොකරපු ඉඩම් කෑල්ලක් අස් කරලා එළවලු වවන්න. බලන්නකො පුතේ ඔය තැන නිකන් වල් වැවිලා. අපි දෙන්න ඕක සුද්ධ කරලා පාත්ති දාලා ලස්සනට එළවලු ටිකක් වවමු. ගෙදරටත් දෙයක් නේ. ඇය කිව්වේ හරිම උනන්දුවෙන්. මුලදී මට ඒක එච්චර හොඳ අදහසක් වගේ පෙනුනේ නැතත් නැන්දගේ සතුට වෙනුවෙන් මම ඒකට එකග වුණා. පහුදා උදේ ඉඳන් අපි දෙන්න වැඩ පටන් ගත්තා. උදැල්ල අරගෙන පොළව කොටද්දී වල් ගලවද්දී මගේ හිතේ තිබුණු පීඩනය දාඩියත් එක්කම පොළවට උරා ගන්නවා වගේ මට දැනුණා. බන්දුල මාමාත් උදේ වැඩට යන්න කලින් අපිට උදව් කළා. නන්දයි පුතයි දැන් ගොරි මහත්තුරු වෙලා ඔහු විහිළු කළා. නැන්ද හරිම පිළිවෙලට වැඩ කළා. පාත්තිවල ප්‍රමාණය, වවන්න ඕන එළවලු වර්ග, ඒවට දාන්න ඕන පෝර ගැන ඇය හොඳට දැනගෙන හිටියා. අපි මිරිස්, තක්කාලි, බණ්ඩක්කා, වම්බටු පැලගෙනත් හිටෙව්වා. දවස් 2-3ක් යද්දී ඒ මුඩුබිම ලස්සන ගෙවත්තක් වෙලා. හැමදාම උදේට නැගිට්ට ගමන් මම දුවන්නේ ගෙවත්තට. පුංචි පැලවල අලුත් දළුවක් එද්දී මල් පොහොට්ටුවක් පිපෙද්දී මට දැනුනේ පුදුම සතුටක්. නැන්දයි මමයි ඒ පැලවලට වතුර දාන ගමන් ලෝකේ නැති දේවල් කතා කළා. මගේ යාළුවෝ ගැන, කැම්පස් එකේ විස්තර, මම බලපු ෆිල්ම් ගැන, මම කියවපු පොත් ගැන හැමදේම මම නැන්දත් එක්ක බෙදාගත්තා. ඇයත් ඇගේ තරුණ කාලේ විස්තර මාමා එක්ක හමුවුණු හැටි වගේ දේවල් මාත් එක්ක කිව්වා. ඒ වෙලාවල් වල අපි නැන්දයි බෑනයි නෙවෙයි එකම වයසේ හොඳම යාළුවෝ දෙන්නෙක්. මේ විදිහට මාසයක් විතර ගෙවිලා ගියා. මගේ හිතේ තිබුණු කලකිරීම සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා. මම ආයෙත් අලුතෙන් ජොබ් හරන්න පටන් ගත්තා. ඒත් දවසක් හවස අපේ ජීවිතවලට නොහිතපු අභියෝගයක් ආවා. එදා අම්මා කුස්සියේ වැඩ කර ඉඳලා එක පාරටම බඩ අල්ලගෙන කෑ ගැව්වා. දරා ගන්න බැරි වේදනාවකින් ඇය දෙකට නැවුණා. තාත්තයි මමයි කලබල වෙලා අම්මව ළඟම තිබුණු රෝහලට අරගෙන ගියා. ඒ යනකොටම මම නැන්දට කෝල් කරලා විස්තරය කිව්වා. හදිසි ප්‍රතිකාර ඒකකයේදී දොස්තරලා කිව්වේ අම්මගේ ඇපෙන්ඩිසයිටිස් එක පුපුරන්න ආසන්නයි ඉක්මනටම සැත්කමකට ගන්න ඕන කියලා. ඒ වෙලාවේ තාත්තගේ මුහුණ දැක්කම මට හරිම බයක් දැනුණා. ඔහු කවදාවත් එහෙම අසරණ වෙලා මම දැකලා තිබුණේ නෑ. ඒ වෙලාවේ එතනට ආවේ නැන්දා. ඇය ඇවිත් තාත්තගේ අතින් අල්ලගත්තා. අයියේ බය වෙන්න එපා. අක්කට මුකුත් වෙන්නේ නෑ. දොස්තරලා ඉන්නවනේ. අපි හැමදේම බලාගමු. ඇගේ සංසුන් කටහඬ ඒ වෙලාවේ අපි හැමෝටම ලොකු ශක්තියක් වුණා. අම්මව සැත්කමට ගත්තට පස්සේ නැන්ද මාව පැත්තකට කතා කළා. පුතේ, දැන් ඔයා තමයි ගෙදර පිරිමියා. තාත්තා ගොඩාක් දුර්වල වෙලා ඉන්නේ. ඔයා ශක්තිමත්ව ඉන්න ඕන. මමයි ඔයයි එකතු වෙලා මේක හරියට කරමු. ඔයා තාත්තා එක්ක මෙතන ඉන්න. මම ගෙදර ගිහින් උයන්න දෙයක් ලෑස්ති කරගෙන ඕන කරන ඇඳුම් ටිකකුත් අරගෙන එන්නම්. නැන්දාගේ ඒ වචන ටික මාව එකපාරටම වගකීමක් තියෙන වැඩිහිටියෙක් බවට පත් කළා. මම ඔළුව වනලා එකඟ වුණා. එදා රෑ අපි 3 දෙනාම හිටියේ ඉස්පිරිතාලේ. නැන්දගෙන ආපු කෑම කාලා අපි මාරුවෙන් මාරුවට අම්මා ළඟට වෙලා හිටියා. පහුදා ඉඳන් අලුත් දිනචර්යාවක් පටන් ගත්තා. උදේම නැන්ද උයනවා. මම ඉස්පිරිතාලට කෑම අරගෙන යනවා, බෙහෙත් ගේනවා, තාත්තට උදව් කරනවා. ගෙදර දොරේ වැඩ, වත්තේ වැඩ හැමදේම නැන්දයි මමයි බෙදාගෙන කළා. බන්දුල මාමත් වැඩ ඇරිලා ආපු ගමන් අපිට උදව් කළා. ඒ දවස් ටිකේ අපේ පවුල් දෙක එක පවුලක් වගේ වුණා.
මේ අසීරු කාලය තුල මම නැන්දාගේ වෙනස්ම පැතිකඩක් දැක්කා. ඇය කොයිතරම් ශක්තිමත් කලමනාකරන හැකියාවක් තියෙන කාන්තාවක්ද කියලා මම දැක්කේ එතකොටයි. ඇය එක පැත්තකින් අම්මව බලාගත්තා. අනිත් පැත්තින් තාත්තගේ හිත හැදුවා. ඒ අතරේ මටත් ශක්තියක් වුණා. ගෙදර වැඩත් අඩුවක් නැතුළු කළා. දවස් 5කට පස්සේ අම්මට ගෙදර එන්න පුරුවන් වුණා. ඒත් ඇයට තව සතියක් විතර විවේක ගන්න කියලා තිබුණේ. ඉතින් නැන්දයි මමයි දිගටම ගෙදර වැඩ කරගෙන ගියා. එක දවසක් හවස මමයි නැන්දයි තේ බිබි ඉස්තෝප්පුවේ කතා කර හිටියා. අම්මා කාමරේ නිදාගෙන, තාත්තා ටවුන්වට ගිහින්. ගෙදර තිබුණේ පුදුම නිස්කලංක බවක්. නැන්දා, නැත්නම් අපි හොඳටම අමාරුවේ වැටෙනවා නේද මේ දවස් ටිකේ? මම හදවතින්ම කිව්වා. නැන්දා වෘදු විදිහට hina වුණා. මොන පිස්සුද පුතේ? පවුලක් වුණාම අමාරු කාලවලදී එකිනෙකාට උදව් කරගන්න එපායි. ඔයත් කොච්චර දේවල් කළාද? ඔයා දැන් ගොඩාක් ලොකු මහත්තයෙක් වෙලා. අපි ටික වෙලාවක් නිහඬව හිටියා. පරණ දේවල් තියෙන අල්මාරියක් ගේ ඇතුලේ තිබුණා. අම්මා ඉස්පිරිතාලේ ඉන්නකොට අපි ඒක ටිකක් අස්පස් කළා. නැන්දේ, ඉදාර අල්මාරිය අස්කරද්දි මම දැක්ක චිත්‍ර වගේකුයි පරණ සහතික වගේකුයි. ඒ නැන්දාගේද? මම කුතුහලයෙන් ඇහුවා. නැන්දාගේ මුහුණේ හිනාව පොඩ්ඩක් විතර මැකිලා ගියා. ඇය දුල දිහා බලාගෙන සුසුමක් හෙළුවා. "ඔව් පුතේ, ඒ මගේ පරණ පිස්සු වැඩ." "පිස්සු වැඩ? ඒ චිත්‍ර හරිම ලස්සනයි. අර සහතික ලංකාවෙම චිත්‍ර තරඟයකින් පළවෙනි තැන දිනලා. ඇයි නැන්දේ ඒක දිගටම කරගෙන ගියේ නැත්තේ?" නැන්දාගේ ඇස්වල මම මීට කලින් කවදාවත් දැකලා නැති දුක්බර බවක් සතහන් වුණා. ඇය කතාව පටන් ගත්තේ හෙමින්. "මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම චිත්‍ර අඳින්න හරි ආසයි. ඒක තමයි මගේ ලෝකය වුණේ. මගේ හීනය වුණේ ලොකු චිත්‍ර ශිල්පිනියක් වෙන එක. මම ඒකට ගොඩක් මහන්සි වුණා. ඒ ලෙවල් වලින් පස්සේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්න තමයි මම හිතාගෙන හිටියේ." "ඉතින් මොකද වුණේ?" "ඒ කාලේ අපිට ගොඩක් අමාරුයි පුතේ. සීයයි ආච්චී නැති වුණාට පස්සේ ඔයාගේ අම්මවයි මාවයි බලාගත්තේ අපේ ලොකු අම්මා. එයාටත් ලොකු වත්කමක් තිබුණේ නෑ. ඔයාගේ අම්මා ඒ ලෙවල් පාස් වෙලා ගුරුපත්වීමක් අරගෙන පවුලට උදව් කරන්න ගත්තා. මම කැම්පස් ගියොත් ඒ බර තවත් වැඩි වෙනවා. ඒ නිසා මම මගේ හීනේ අතෑරියා." ඇය ඒක කිව්වේ හරිම සරල විදිහට. ඒත් ඒ වචන පිටිපස්සේ කොච්චර ලොකු කැපකිරීමක්, කොච්චර වේදනාවක් හැංගිලා තියෙනවද කියලා මට තේරුණා. ඊට පස්සේ මම ඇඟලුම් කම්හලක ජොබ් එකකට ගියා. එහෙදි තමයි මට බන්දුල මාමව හම්බ වුණේ. අපි බැන්දා. ජීවිතේ ගෙවිලා ගියා. ඒත් ඇයි ආයෙත් චිත්‍ර අඳින්න පටන් ගත්තේ නැත්තේ? මම ඇහුවා. "ජීවිතේ වගකීම් එක්ක ඒ දේවල් අමතක වෙලා යනවා පුතේ. ඊට පස්සේ අපි දෙන්නා දරුවෙක් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. අවුරුදු ගණනක් බලාගෙන හිටියා. දොස්තරලට පෙන්නුවා, පූජා කළා. ඒත් ඒ වාසනාව අපිට තිබුණේ නෑ. ඇගේ කටහඬ බිඳිලා ගියා. ඇස්වල කඳුළු පිරෙනව මම දැක්කා. මගේ හදවතට පිහියකින් මනිනව වගේ දැනුණා. මම කවදාවත් නැන්දාගේ මේ පැත්ත දැකලා තිබුණේ නෑ. මම හැමදාම දැක්කේ hina වෙලා සතුටින් ඉන්න නැන්දව විතරයි. ඒ hinaව පිටිපස්සේ මෙච්චර දුකක් හැංගිලා තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. දරුවෙක් නැති අඩුව මට ගොඩක් දැනුණා. ඒ හිස්කම මකා ගන්න තමයි මම වත්තවවන්න, අලුත් කෑම හදන්න, ගේ ලස්සනට තියාගන්න පුරුදු වුණේ. එහෙම ඉන්නකොට තමයි පුතේ ඔයා ඉපදුනේ. ඇය මන් දිහා බැලුවේ කඳුළු පිරෙන වැස්වලින්. ඒත් ඒ බැල්මේ තිබුණේ අපමණ ආදරයක්. ඔයා ඉපදුණු දවසේ මට දැනුනේ මටම දරුවෙක් ලැබුණා වගේ. මම හිත හදාගත්තේ ඔයා දිහා බලාගෙන. මගේම කියලා හීනයක් ඉටු කරගන්න බැරි වුණත්, මගේම කියලා දරුවෙක් නැති වුණත් මට ඔයා ඉන්නව කියලා මම හිතුවා. ඔයා තමයි මගේ ජීවිතේට ආපු ලොකුම සැනසීම, ලොකුම සතුට. මම නැගිටලා ගිහින් නැන්දා ළඟින් වාඩි වෙලා ඇගේ අතක් මගේ අත් දෙක මැද්දට අරගෙන තද කරගත්තා. මට කතා කරගන්න වචන තිබුණේ නෑ. මට තේරුණා ඇයි ඇය මට මෙච්චර ආදරේ කියලා. ඒක නිකම් බැඳීමක් නෙවෙයි. ඒක ඇගේ ඉටු නොවූ හීන, ඇගේ නැති වූ බලාපොරොත්තු, ඇගේ මාතෘත්වයේ සෙනෙහස, ඒ හැම දෙයක්ම කැටි කරගත්ත අතිශය පූජනීය බැඳීමක්. ඒ මොහොතේ මටම පොරොන්දුවක් වුණා. මම නැන්දාගේ ඒ ආදරයට, ඒ කැපකිරීමට කවදාවත් අසාධාරණයක් කරන්නේ නෑ කියලා. මම මගේ ජීවිතේ සාර්ථක වෙලා ඇයව සතුටින් තියනව කියලා මම හිතාගත්තා. කාලය ගෙවිලා ගියා. අම්මා සම්පූර්ණයෙන්ම සුව වුණා. ගෙදර වැඩ කටයුතු ආයෙත් යථා තත්ත්වයටපත් වුණා. ඒත් ඒ සිදුවීමෙන් පස්සේ මමයි නැන්දයි අතර තිබුණු බැඳීම තවත් ශක්තිමත් වෙලා තිබුණා. මම ඇය දිහා බැලුවේ වෙනස්ම ගෞරවයකින්. දවසක් මම ටවුමට ගිහින් එනකොට කඩේක විකුණන්න තිබුණු කැන්වස් සහ තෙල් සායම් පෙට්ටියක් දැක්කා. මට එකපාරටම නැන්දව මතක් වුණා. මම මගේ අතේ ඉතුරු වෙලා තිබුණු සල්ලි ඔක්කොම දීලා ඒ ටික අරගත්තා.
ගෙදර ඇවිත් මම ඒක කෙලින්ම අරගෙන ගියේ නැන්දට. නැන්දේ මේ ඔයාට. ඇය පාර්සලය දිගෑරලා බලලා පුදුමයෙන් මන් දිහා බැලුවා. මේ මොකටද පුතේ? ආයෙත් පටන් ගන්න. ඔයාගේ හීනේ ඔයා අතෑරියා වුණාට ඒ හීනෙට තවම පණ තියෙනවා. කරුණා කරලා ආයෙත් අඳින්න පටන් ගන්න නැන්දේ. ඔයා වෙනුවෙන් නෙවෙයි නම් මගේ සතුට වෙනුවෙන්වත් ඒ දේ කරන්න. නැන්දාගේ ඇස් ආයෙත් කඳුලින් පිරුණා. ඒත් ඒ සතුටු කඳුළු. ඇය මාව බදාගෙන මගේ ඔළුව සිම්බා. ඔයා වගේ පුතෙක් ලබන්න මම මොන පිනක් කළාද මන්දා. එදායින් පස්සේ නැන්දා ආයෙත් චිත්‍ර අඳින්න පටන් ගත්තා. දවල් කාලයේදී ගෙදර වැඩ ඉවර වෙලා ඇය ස්තෝප්පුවට වෙලා කැන්වස් එකේ පාට තවරනවා. ඒ වෙලාවට ඇගේ මුහුණේ තියෙන සතුට, තෘප්තිය මම ආසාවෙන් බලාගෙන හිටියා. ඇය ඇගේ නැතිවූ තාරුණ්‍ය, ඇගේ යටපත් වුණු සිහින ඒ චිත්‍රවලට මුදා හරිනවා වගේ මට දැනුණා. මාස කිහිපයකට පස්සේ මට තවත් සම්මුඛ පරීක්ෂණයකට අයිපීමක් ආවා. මේ පාර මම ගිය වෙනස්ම මිනිසෙක් විදිහට. මගේ හිතේ තිබුණේ විශ්වාසයක්. මම ජීවිතය ගැන, වගකීම් ගැන, අභියෝගවලට මුහුණ දෙන හැටි ගැන ගොඩක් දේවල් ඉගෙනගෙන තිබුණා. ඒ හැම දෙම මට ඉගෙනුවේ මගේ නැන්දා. මේ පාර මම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණා. මට ඒ රස්සාව ලැබුණා. මම ඒ ආරංචිය අරගෙන ගෙදර එද්දී නැන්ද ලස්සන බූ දර්ශනයක් ඇඳ හිටියා. මම ඇය ළඟට ගිහින් දන ගහගෙන මගේ ඔලුව